ඔන්න ඉටිපන්දම් හදන කලාව ඉගෙන ගන්න ආසාවෙන් මග බලන් ඉඳපු ඔයාට තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද මම ඉටිපන්දම හදන්න කියා දෙන්නේ සෝයි වැක්ස් හાર્ඩ් එකෙන්. මේක නිකන් පරිප්පු යට වගේ. තව මම ඔයාලට මේ වීඩියෝ එකේ ස්ටෙරික් ඇසිඩ් දාලා තියෙනවා. ඒක මේකෙදි මම පාවිච්චි කරන්නේ නැතුණාට ඒකේ වාසිය මම ඔයාලට කියන්නම්. මේවා දැම්මොත් ඉටිපන්දම හොඳට මෝල්ඩ් එකට තද වෙනවා. ඒ වගේම ෆිනිෂින් ලුක් එකක් එනවා. නෙළුම් මලක් වගේ හදනවා නම් ලස්සනට පෙති ටික එනවා. ඒ වගේම ඉටිපන්දම ඉක්මනට දිය වෙන්නේ නැහැ. නොදැම්ම කියලා ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. ඉතින් දැන් මම මුලින්ම කරන්නේ සෝයි වැක්ස් එක කිරා ගන්නවා ග්‍රෑම් 50ක්. මම ග්‍රෑම් 50 කිරා ගත්තයින් පස්සේ තියෙන රත් කරන්න. මම මෙතනදී වීඩියෝ එක කරන නිසා රත් කරාට ඔයාලා අනිවාර්යෙන් මේක කරන්න ඕනේ ඩබල් බොයිල් කිරීමක්. ඒ කියන්නේ උණු වතුර ටිකක් තියලා ඒ කුඩින් කප් එක තියලා රත් කරන්න තියෙන්නේ. ඉතින් ඒ ටික රත් වුණායින් පස්සේ අපි ඒකට කලර්ස් එකතු කරන්න ඕනේ. මම මේකදී ඇල්කොහොල් ලින්ක් එකක් එකතු කරනවා. මේ ඇල්කොහොල් ලින්ක් එක එකතු කරායින් පස්සේ මම පොඩ්ඩක් ඒක මික්ස් කරගන්නවා. ඉතින් ඉටිපන්දම සුවඳට පත්තු වෙන්නත් එපා. මම මේ එකතු කරන්නේ ෆ්‍රේග්‍රන්ස්. ඉතින් මේ වගේ ගොඩාක් සුවඳ වර්ග අපි ගාව තියෙනවා. ඔයාලට අපෙන් ඕඩර් කරගන්න පුළුවන්. ෆ්‍රේග්‍රන්ස් දැම්මම හරියම සුවඳයි ඉටිපන්දම් පත්තු වෙද්දී. දැන් අපි ඉටිපන්දමට නූල සෙට් කරගන්න යන්නේ. මේ විදිහට නූල අවශ්‍ය ප්‍රමාණයට අරගෙන කපාගෙන කොපුවට දාලි වෙල්ලා තද කරගෙන අපි පොට් එක ඇතුලෙන් තියනවා. මම ප්ලාස්ටර් පරිස් පොට් එකකට තමයි ඉටිපන්දම හදන්නේ. ඉතින් අපි මුලින් අර රත් කරගත්ත ඉටි ටික දැන් අපි මේකට වත් කරගන්න ඕනේ. මේ විදිහට වත් කරායින් පස්සේ ඉටිපන්දමේ නූල එහෙම යයි කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් මේ වගේ ආධාරකයක් තියලා ඉවර වෙලා ඒක හෙලවෙන්නේ නැති වෙන තියන්න හයි වෙනකම්. ඉටිපන්දම දැන් හයි වෙලා තියෙන්නේ. මම ඒ වගේ කීපයක්ම හදලා තියෙන්නේ. මේ බලන්නකො මේ නිල් පාට එකේ ලස්සන. තව දෙයක්. ඔයාලට මේ වගේ පුංචි පුංචි ඉටිපන්දම් හදනකොට මෝල්ඩ් එකට නූල දාගෙන මේ ඉදි කට යූස් කරන්න පුළුවන්. ඔයාලට අපේ පැකේජ් එකේදීත් මේ වගේ මෝල්ඩ් එකක් හම්බ වෙනවා. ඉතින් මේ මෝල්ඩ් එක නැවත නැවත යූස් කරන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එහෙම විද්දා කියලා. ඉතින් අපේ පුංචිම පැකේජ් එක තියෙනවා රුපියල් 650යි. ඉටිපන්දම් හදන්න ආසාවෙන් ඉන්න ඔයාලට පටන් ගන්න පුළුවන් හොඳ ආරම්භයක්. කැමති නම් දැම්ම ඕඩර් එකක් දාන්න 077 514 25 72 අපේ නම්බර් එක. ඉතින් ෂොප් එකට ඇවිල්ලා ගන්න පුළුවන් අපේ ෂෝරූම් එකට එන්න. කළුතර තියෙන්නේ. කළුතරවට කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එන්න. ටවුන් එකේ ලොමිනෙක්ස් බුක් ෂොප් එක ගාව ඉඳන් ගාල්ලපත්තර ෂොප් 3ක් ආවම බෙහෙත් බඩු කඩේට උඩ තට්ටුවේ තමයි තියෙන්නේ. තව තව අයිටම්ස් ගොඩාක් තියෙනවා නිර්මාණ කරන්න ඕන කරන අපිට මැසේජ් එකක් දාන්න. 077 514 25 72 නම්බර් එකට. 034 220 25 72 නම්බර් එකට හොට්ලයින් එකට කෝල් එකක් ගන්න හදිස්සි ඕඩර් එකක් තියෙනවා නම් එහෙනම් අදම ඕඩර් එකක් දාන්න.